සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. ඔයාලට කොහොමද ඉතින්? අද මම පටන් ගන්න යන්නේ මගේ තුන්වෙනි මල් සේල් එක. පළවෙනි සේල් එකනේ දෙවෙනි සේල් එකනේ මල් පැල ගත්ත නොගත්ත සියලු දෙනාටම ස්තුතියි. එහෙනම් අපි අද බලමු තුන්වෙනි මල් සේල් එකේ තියෙන මල් පැල මොනවාද කියලා. යාළුවනේ ඉතින් පළවෙනියට තියෙන ටිකක් මිල අධික ඇග්ලොනිමා එකක්. ඒකේ මේ ලොකු ගහක් තියෙන්නේ. පත්‍ර 10ක් විතර වගේ තියෙනවා. 2300ක් වෙනවා. අංක 1. අංක 2නුත් ඇග්ලොනිමා පැලයක් තියෙන්නේ. ඒක 200යි. අංක 3ත් ඇග්ලොනිමා ඒකත් 200යි. අංක 4ට යාළුවනේ අර රතු පාට කොලේ යට රතු පාට තියෙන ලස්සන විචිත්‍රවත් මේ පැලයක් ඒක. අංක 4 ඒක 200යි. අංක 5 අලකොල වගේ පත්‍ර තියෙන ශාකයක්. ඒක යාළුවනේ 350යි. ඊට පස්සේ යාළුවනේ අංක 6ට තියෙන්නේ මීවන කුලයට අයත් මේ ශාකයක්. ඒක රුපියල් 1000යි. ඊට පස්සේ අංක 7 මොන්ස්ට්‍රෙලා ඒක 1700යි. අංක 8 මේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් ටිකක් වටිනා මේ ශාකයක් මේක. මේක වෙනවා 1200ක්. මේකේ පොඩි පැල තියෙනවා රුපියල් 1000ට. චූටිම පැල තියෙනවා 500ට. ඕන කෙනෙක් මට ඒක කියන්න. මම පස්සේ ඒක ෆොටෝ එකක් දාන්න ඕන කෙනෙක් ඉල්ලුවාම. ඊට පස්සේ යාළුවනේ අංක 9 මේක වෝටර් ප්ලාන්ට් එකක්. අවුවට තමයි මෙච්චර මේ පාට ඇවිල්ලා තියෙන්නේ. මේක එක පැලයක්. එක පැලයක් වෙනවා රුපියල් 200ක්. ඊට පස්සේ යාළුවනේ අංක 10ට තියෙන්නේ බොමීලියා වර්ග ටිකක් තියෙනවා. 5ක් 6ක් වගේ තියෙන බොමීලියා වර්ග. අංක 10න් බොමීලියා මේ එක පැලයක් 250යි. ඊට පස්සේ අංක 11න් 250යි. අංක 12 ඒත් 250යි. 13න් එක පැලයක් ඒත් 350යි. 14න් එක පැලයක් මේ එක පැලයක් 150යි. 15 මේ පැලේ 250යි. 16ක් මේ පැලේ ඒක 300යි. ඊට පස්සේ යාළුවනේ අංක 17 මේක ටිකක් මිල ගණන් එකක්. අර කමාන්ඩෝ ප්ලාන්ට් කියන්නේ. අන්න ඒක වෙනවා යාළුවනේ 1200ක්. අංක 18 මේ හොයා මේ පොට් එකම මම ඔයගලන්ට දෙනවා 1000කට. මේකේ ඉන්නේ තද දම් පාට මල් පොකුරක්. මේ මල් එන්න ළඟයි. තද දම් පාට මෙරුම් පාට වගේ වෙන පාටක් වෙන්නේ ඒක. අංක 19ට යාළුවනේ මේ ප්ලාන්ට් එක මමී ප්ලාන්ට් එක. මේක මේ දවස්වල ගොඩක් ඉල්ලුමක් තියෙන පැලයක්. ඉන්ඩෝ තියන්න ලස්සනයි. කලින් සේල් එකකිනුත් මම මේක දැම්මා. මගේ මේක ගොඩක් අය ඉල්ලුවා. ඒක තියෙන්නේ අංක 19 වෙනවා 350ක්. ඊට පස්සේ අංක 20 මේ ඕකිඩ් හයිබ්‍රිඩ් එක. මේක වෙනවා මේකත් මං ගිය පාර සේල් එකට දැම්මා. මේක 250යි පැලයක්. මේක පැලයක් 250යි. මේක මේ කහ පාට එකට මේ රතු ෂේඩඩ් වෙච්ච එක. මේකේ පැලයක් 200යි. අංක 21 200යි එක. ඊට පස්සේ යාළුවනේ එපීෂියා වර්ග දෙකක් තියෙන්නේ. මේ ෂේඩඩ් මල මේක මේ ෂේඩඩ් කහ පාට එකට රතු පාට ෂේඩඩ් වෙලා. මේක එක පැලයක් මේ වගේ එක පැලයක් දෙනවා 150කට. මේක ටිකක් ඊට වඩා ගාණ වැඩි. මේක හොඳ වර්ගයක්. මේකෙත් එන්නේ මේ ෂේඩඩ් වෙච්ච මලක්. ඒක මල තාම පිපිලා නැහැ පොහොට්ටුව. කහ පාට එකට ෂේඩඩ් වෙච්ච එකක් මේකේ තියෙන්නේ. ඒක ටිකක් ගාණ වැඩි ටිකක්. ඒක දෙනවා මම අංක 23 පැලයක් 250කට. ඊට පස්සේ අංක 24. අංක 24 මේකෙන් එක පැලයක් දෙනවා. අංක 24 එක පැලයක් දෙනවා 200කට. ඊට පස්සේ මේ අංක 25. අංක 25 250යි. අංක 26 ඒකත් 250යි. 27ට තියෙන්නේ අංක 24ට තියෙන්නේ මේ බිගෝනියා. මේක වැලක් වගේ තෙනවා කළු පාට මේ හෙවණට ගොඩක් කළු කොළයට රතු පාටයි. මේක හරි ලස්සනයි හෙවණට. ඒක අංක 27. අංක 27 වෙනවා 250ක්. 28ත් බිගෝනියා පැලයක්. අංක 28 150යි. අංක 29 මේකත් අර වෙල්වට් වගේ
කොළයට රතු නිකන් බූවක් වගේ තියෙනවා මේ පැලේ. ඒ එක පැලයක් මෙතන පැල 3-4ක් වගේ තියෙනවා. එක පැලයක් අංක 29න් එක පැලයක් 200යි. ඊට පස්සේ යාළුවනේ අංක 30. අංක 30 මේ ලිප්ටික් එක කහ පාට එක. මේක එන්නේ එළියට එන්නේ කහ පාට වගේ මේ මල් පොකුරක්. ඒකේ පැලේ තමයි මේ තියෙන්නේ. මේකේ පැලේ සාමාන්‍ය ලුක් පැලයක්. අංක 30 250යි. අංක 31 මේ මේ හොය එක. මේක මේ සුදු පාට මල් පොකුර එන්නේ. මේ වගේ මල් පොකුරක්ම එනවා. ඒක වෙනවා. ඒකත් මන් දෙනවා 250කට. ඔව් යාළුවනේ අද මම මේ පැල 31ක් දැම්මා සේල් එකට. මේවෙන් ඔයගලන්ට ඕනේ කියලා හිතන පැලයක් තියෙනවා නම් මගේ WhatsApp අංකයෙන් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි මට දෙන්න. පැල ගත්ත නොගත්ත සියලු දෙනාටම මම කලින් කිව්වා වගේ ස්තුතියි.